Hi guys, ඉතින් කොහමද WBC එක YouTube channel එකත් එක්ක එකතු වෙනවා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ දැන් ඔයාලා දන්නවා දැන් ජෝන් සීනාගේ ආර්තුත්ගේ තරගයක් ඔන්න අපේ මේ Saturday night main event එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් දැන් ගොඩක් දෙනෙක් මේ මැච් එක ඇඩ් වීම සමග ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වෙන දෙයක් තමයි ඇයි මෙහෙම මැච් එකක් ඇඩ් වුනේ. කියන්නේ දැන් මේක කිසි තේරුමක් තියෙන මැච් එකක්ද? කියන්නේ ඇයි දැන් මෙහෙම මැච් එකක් ඇඩ් වුනේ? ඉතින් සීනාගේ දැන් ෆෙයාර්වෙල් ටුවර් එකත් එක්ක දැන් ෆෙයාර්වෙල් ටුවර් එකට දැන් මේ වගේ මැච් එක සුදුසුද කියලා මතේ ගොඩක් කට්ටිය කතා බහකට ලක් වෙන මේ දවස්වල. ඉතින් දැන් කොහොමද දැන් සීනාගේ මේ රිටයර්මන්ට් ටුවර් එක ඇතුළේදී මේ අපි සීනාගේ අපි දැන් සීනාගෙන් කියන්නේ මේ බලාපොරොත්තු වෙන මැචස් ගොඩක් තියෙනවානේ. කියන්නේ මේ මැච් උනොත් හොඳයි කියන ඒවා දැන් අපේ දැන් දෙසැම්බර් වෙනකම් මෙතන අපි සීනත් එක්ක දැන් සීනාගේ මේ ලාස්ට් රන් එක WWE තුල මේ යන්නේ. ඉතින් මේ ලාස්ට් රන් එක තුල ඉතින් මේ වගේ තරගයක් මේ සුදුසුද යන්න ගොඩක් කට්ටිය කතා බහට ලක් වෙලා දෙනවා. ඉතින් ඒකට උත්තරයක් දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. මුලින්ම කියන්න මේක මේ ප්‍රෙඩික්ෂන් වීඩියෝ එකක් නෙමෙයි. Saturday night main event එකේ ප්‍රෙඩික්ෂන් වීඩියෝ එක මම ඉදිරියට අරන් එන්නම්. එතන දැනට මැච් කීපයක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් තව මැච් ඇඩ් වුණාට පස්සේ දවස් දෙකක් වගේ තියලා මම මේ ප්‍රෙඩික්ෂන් වීඩියෝ එක අරන් එන්නම්. මේ මැච් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඇයි මෙහෙම මැච් එකක් ඇඩ් වුනේ යන්න Saturday night main event එකේ මෙහෙම මැච් එකක් ඇඩ් කරේ යන්න තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් කවුරු හරි ඉන්නවා අපේ channel එක subscribe කරලා notification එක on කරලා තියාගන්න. මොකද අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒතර බලන්න පුළුවන්. හරි නේද? වැඩි කතා නැතුව මේ වීඩියෝ එකට. Are you ready? හරි දැන් ඔයාලා දන්නවා මේ WWE එක දැන් සීනාගේ ආතුගේ මැච් එක ගොන්න ඔෆිෂියලි ඇඩ් කරලා දිනවා මේ Saturday night main event එකට. ඉතින් මේ මැච් එක ඇඩ් වෙන්න ප්‍රධාන හේතුව උනේ ඔයාලා දන්නවා දැන් බෑක්ලෑෂ් එක කියන ඕෆ් එයාර් එකට ගියාට පස්සේ ඔන්න සීනාට ක්‍රවුඩ් එකෙන් thank you සීනා chant එක ලැබුණත් එක සීනාගේ පොඩි ඉමෝෂනල් ගතියක් මේ පෙන්නුවා. ඉතින් මම කිව්වා කලින් වීඩියෝ මම කිව්වා ඉතින් මේ ඉමෝෂනල් ගතියත් එක්ක සීනාගේ බේබි ෆේස් එක ඉක්මනටම අපිට අත ළඟ බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ Money in the Bank වල වගේ සමස්ලම් වලට හරි කිට්ටුව අපිට පුළුවන් වෙයි සීනාගේ මේ බේබි ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙලා කියලා මම කලින් වීඩියෝ වල කිව්වා. ඉතින් මේ Saturday night main event එකේ මේ ආර්තුත් එක්ක තියෙන මැච් එක ගන්න ඒක ගමනට උදව්වක් වෙන්න වගේ තමයි මේ මැච් එක යාලා ඇඩ් කරලා තියෙන්නේ. මම හේතුව කියන්න තව විස්තර කරන්න මම. ඒ කියන්නේ දැන් මම දන්නවා දැන් ඊට පස්සේ after backlash එකෙන් පස්සේ post show එකේදී සීනා මේ කියන්නේ අපි මාධ්‍ය විදිහින් එක කතා කර ඉද්දී ඔන්න ආර්තුත් එතනට පැමිණා. ඊට පස්සේ ආර්තුත් කිව්වා මම කියන්නේ ආර්තුත් කිව්වා මම කියන්නේ දැන් මම හින්දා තමයි මැච් එක දින්නේ වගේ එකක් කිව්වා. ඒ වගේම කිව්වා මිනිස්සු ආර තාම රෙස්ලින් කරන්න බෑ කියන්නේ ගහ ගන්න බෑ කිව්වත් මම වාත් එක්ක ඉන්නා වගේ එකක් තමයි කිව්වේ. ඊට පස්සේ ජෝන් සීනා කිව්වා මේ ඇති ආර්තුත් ඔක නවත්තන්න කියලා කිව්වා. ඊට පස්සේ ආය ආර්තුත් මොකද ඔයා කියන්නේද ඔන්නේ ඊට පස්සේ ඒකට එතන තිබු ටේබල් එකට මේ ආර්තුත් දෙල්ල කරනවා. ඉතින් එතනින් පස්සේ අපිට ඊට පස්සේ තිබ්බ ස්මැක්ඩවුන් එකේදී මේ ආර්තුතුයි වේඩ් බැරට් අතර පොඩි මේ කියන්නේ ඩිස්කෂන් එකක් ගියා. ඉතින් ඒකේදී ආර්තුත් කිව්වා මම ඔල්රෙඩි නික් කොල්ටස් කතා කරලා තියෙන. දැන් එයා මැච් එක අපේ මැච් එක හදලා තියෙන. ඒ කියන්නේ Saturday night main event වල මම සීනත් එක්ක මැච් එක ගහ ගන්නවා. ඉතින් එතනදී එයා කිව්වා මට ඒ කියන්නේ දැන් මේ මැච් එක non title මැච් එකක්. මුලින්ම හිතුවේ ටයිටල් එකකට මම ගහ ගන්න කියලා. නෑ non title මැච් එකක්. ඉතින් non title හෝ title හරි මෙහෙම මැච් එකක් ඔන්න දැන් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒකේදී ආර්තුත් කියනවා ආර්තුත් දැන් මේ මැච් මේ කියන්නේ මැච් එක ගැන කතා කරද්දී දැන් ආර්තුත් ඕනේ මේ සීනා පරද්දාන්නවත් ඒ කියන්නේ සීනාගේ ටයිටල් එක ගන්නවත් එහෙම නෙමෙයි. දැන් අපිට මේ මැච් එකේදී මේ ආර්තුත් හොඳ හයිප් කියන්නේ ඕවරෝල් ගත්තම හොඳ එන්ටර්ටේන් මැච් එකක් මේ මැච් එකේදී අපිට බලා ගන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයාලා සීනා කියන්නේ මේ ආර්තුත් ගැන ඔයාලා දන්නවනේ ආර්තුත් ඇවිල්ලා ෆනි කරාට් එකක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ එන්ටර්ටේන්මන්ට් කරන්න තමයි WWE යකින් යොදා ගන්න. ඒ කියන්නේ එයාගේ මැච් එහෙම ඔයාලා දකින්නේ නැහනේ. එයා ඇවිල්ලා මිනිස්සුන් hina ගස්සලා ඒ කියන්නේ මිනිස්සුන්ට පොඩි අර විනෝදයක් දෙන්න තමයි එයා WWE තුල ඉන්නේ. ඉතින් ඒ වගේ කෙනකින් අපිට ලොකු කියන්නේ දැන් ඕවරෝල් ගත්තම හොඳ රෙස්ලින් මැච් එකක් අපිට කොහොමද බලා ගන්න බෑ. ඉතින් දැන් ඔය කියනවා යාර තිබ්බ ඉන්ටර්වියු එකේදී වේඩ් බැරට් අතින් කියනවා මට ඕනේ සීනව මේ පරාද කරලවත් සීනකෙන් බෙල්ට් එක ගන්නවත් මේ වගේම වේඩ් බැරට් කියනවා දැන් ඔයා සීනට බෑක්ලෑෂ් එකේ රැන්ඩි ඕටන් පරද්දන්න ඒ කියන්නේ රැන්ඩි ඕටන් පංක් කික් එක එල්ල කරන්න ඇද්දි ඔයා ඒක නවත්තලා සීනට මැච් එක උදව් මේ කියන්නේ වින් කරන්න උදව් කරන්න කියලා කියනවා. ඒත් එහෙම තියෙද්දිත් ඒ සීනවට ඒකක් ගැහුවේ කියලා කියනවා. ඉතින් එතනදී ආර්තුත් දෙන පිළිතුර තමයි මේ කියන ආර්තුත් දෙනවා කියනවා මේ ඒ සීන නෙමෙයි මට ඒ ගැහුවේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් ආර්තුත් හිතන්නේ සීනා දැන් සිහිය විකල් වෙලා කියන්නේ දැන් සීනයි අර අපි හැමෝම දන්නේ දැන් මෙතනදී ආර්තුත් හිතන්නේ දැන් සීනා යාගේ චයිල්ඩ්හුඩ් හීරෝ කියන එකනේ. ඉතින් මෙතනදී ඔයාලා තේරුම් ගත්ත යුතු තමයි යා චයිල්ඩ්හුඩ් හීරෝ කියන්නේ දැන් මේ දැන් අපි හැමෝගම චයිල්ඩ්හුඩ් හීරෝ වගේ තමයි සීනා කියන්නේ. දැන් සීනා අපි පොඩි කාලේ කියන්නේ
දැන් සීන කියන්නේ අපේ ළමා කාලේ ලක්ෂණ කරන්න එකතු වුණ චරිතයක් තමයි අපි සීන කියන්නේ. ඒ වගේම තමයි ආර්තුත් මේ ස්ටෝරි ලයින් එක ඇතුළේ ඉතින් ආර්තුත් සීනව දකින්නේ යාගේ චයිල්ඩ්හුඩ් හීරෝ විදියට. ඉතින් ඇත්තම කතාව ගොස් ආර්තුත් සීනට ටිකක් වැඩිමල් කෙනෙක් මේ ඇත්තම ජීවිතේදී කියන්නේ වයසින් වැඩිමල් කෙනෙක්. ඉතින් එතකොට මේ වගේ දැන් චයිල්ඩ්හුඩ් හීරෝ විදියට එයා දකින සීනව දැන් එයා වෙනස් වෙලා කියලා කියන්නේ. දැන් එයාට මොකක් හරි කියන්නේ එයාගේ සිහිය දැන් වෙන විදිහකට කියන්නේ. එයා අපි සීනව හිල්ටන් කියන්නේ දැන් අහුත් ඉන්නේ. දැන් එතකොට එයා කියන්නේ මේ ඉන්නේ සීන නෙමෙයි. ඉතින් එයාට ඕනේ සීනව හරි තත්ත්වයට ගන්න. ඒ කියන්නේ කලින් හිටු බේබි ෆේස් එක ගන්න. ඉතින් එයා දැන් ආර්තුත් දඟලන්නේ ඒක කරේ. ඉතින් මේ මැච් එකේදී යාට බේබි සීන අපරාධ කරලා මෙතන ලොකු දෙයක් කරන්නවත් බෙල්ට් එක ගන්නවත් එහෙම දෙයක් නෙමෙයි ඕනේ. යාට ඕනේ සීනව මේ හරි තත්ත හරි يعني ඉස්සර හිටපු විදියටම මිනිස්සුත් එක්ක එකතු වෙලා يعني දැන් සීන කවදාවත් ආර්තුත් කියනවා සීන කවදාවත් එයාට උදව් කරු මිනිස්සුන්ට මේ පහර දෙන්නේ නැහැ කියලා. ඉතින් බේබි ෆේස් එකේදී එහෙම දෙයක් වුණා. දැන් හීල්ටන් එක ගත්තාම ඒක සාමාන්‍ය දෙයක්. ආර්තුත් හිතන්නේ දැන් සීන සිහිය විකදලා දැන් සීනව හරි මාර්ගෙට ගන්නට යාව විතරයි ඉන්නේ. දැන් එයා කොහොමද කරන්න ඕනේ නැනවන එක තමයි අදහස් කරන්නේ. ඉතින් ඒ විදිහට අනුව දැන් ඔන්න ඇඩ් වෙලා තියෙනවා මේ දෙන්නගේ මැච් එක සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකට. ඉතින් දැන් මම කලින් කිව්වා වගේම සීනගේ බේබි ෆේස් එක මේ ළඟදීම අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා කිව්වනේ. ඒ ගමන් මගේ දැන් එක තරම් ඒ කියන්නේ මේ ස්ටෝරි ලයින් එක ලස්සන කරන්න කරපු වැඩක් තමයි මේ ආර්තුත්ගේ සීනගේ මැච් එක. ඉතින් කියන්නේ මේ මැච් එකේදී අපිට දැන් සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ ආර්තුත්ගේ ජෝන්සන්ගේ මැච් එකේදී අපිට කියන්නේ ඉමෝෂනල් කියන්නේ ටිකක් අර සීනා ඉමෝෂනල් වෙලා එතකොට ආර්තුත් නිකන් ඇහුම්කන් දීලා සීනා නිකන් බේබි ෆේස් එකට හැරෙන්න වගේ යන අවස්ථාවක් වගේ දේවල් අපිට මේ මැච් එක තුලින් දකින්න පුළුවන් වෙයි. ඉතින් එතකොට දැන් ඔයාලා දන්නවා දැන් සීනා හීල්ටන් එකක් ගත්ත හින්දා දැන් එකපාරට ගහෙන් ගෙඩිය එනවා වගේ බේබි ෆේස් එක හරවන්න බෑනේ. ඒක ටික තමයි කරන්න ඕනේ. දැන් අර අච්චර මිනිස්සුන්ට බැනලා තු මිනිස්සුත් එක කරලා අනම්මන මිනිස්සුන්ට බැනලා කොච්චර බැන්නද. ඒවත් එක්ක එකපාරට මේ ගහෙන් ගෙඩිය එනවා වගේ මේ හීල්ටන් එකේ ෆේස් ටර්න් එකට යාව එක්කගෙන ඉන්න බෑනේ. ඒකට ටික තමයි මේව කරන්න ඕනේ. ඒකේ පළවෙනි එක තමයි අපි දැක්කේ ඔන්න බෑක්ලෑෂ් එකේදී. දැන් ඒකේ දෙවෙනි පියවර වගේ විදිහට අපිට කතා කරන්න පුළුවන් මේ දැන් සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ මැච් එක මේ ආර්තුත්ගේ ජෝන්සන් අතර පැවැත්වෙන. ඉතින් මේ මැච් එකේදී අපිට ඉමෝෂනල් සීනා ආයෙ නිකන් බේබි ෆේස් එකට දැන් එන්නේ යනවා වගේ මිනිස්සුත් එක මිනිස්සුන්ට අහුම්කන් දීලා ඒ වගේ යන තත්ත්වයක් අපිට මේ මැච් එකේදී බලා ගන්න පුළුවන් වෙයි. මේ මැච් එකේදී මට කියන්න පුළුවන් දෙයක් මේ මැච් එකේදී යා කියන්නේ බේබි ෆේස් එක මේ බේබි ෆේස් එකටම වෙන්නේ නැතුනේ මේ මැච් එකේදී දැන් ඔයාලා දන්නවා සමහර මේ මැච් එකේදී ආර්තුත් යාව දැන් බේබි ෆේස් එකට මේ කියන්නේ ආර්තුත් යාව කියන්නේ සීනා 400 වගේ ගන්න යන දැන් ආර්තුත් ගෝචන් කියනවා දැන් සීනා 400ට යා ගන්න වගේ යද්දී කාගේ හරි රිටර්න් එකක් වෙන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා දැන් සීනාගේ හීල්ටන් එකත් එක්ක සීනාව මෙහෙවන්නේ දොරක් තමයි මේ පිටිපස්සේ ඉන්නේ. ඉතින් අර මේ කියන්නේ දැන් සැටර්ඩේ මේන් ඉවෙන්ට් එකේදී ආර්තුත් එක්ක දැන් ඔය ආර්තුත් යාව 400 ගන්න වගේ යනකොට දැන් මිනිස්සුන්ගෙනුත් හොද කියන්නේ මිනිස්සුන්ට අර සීන අහුම්කන් දීන්න වගේ යනකොට කාගේ හරි රිටර්න් එකක් අපිට සමහරට සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේදී බලා ගන්න පුළුවන් වෙයි. සමහරවිට අපිට ට්‍රැවස් ස්කොට්ගේ රිටර්න් එකක් බලා ගන්න පුළුවන්. ඒක ට්‍රැවස් ස්කොට් රිටර්න් වෙලා ආයේ සීනව කියන්නේ බේබි ෆේස් එකට හැරෙන්න දෙන්නේ නැතුව හීල්ටන් එකෙන් පවත්වා ගන්න උත්සාහ කරයි. ඒ වගේ සිද්ධියක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් කොහොම හරි දැන් මේ මැච් එක ගැන කතා කරොත් ගොඩක් කට්ටිය කුතුහලයක් වෙලා තිබෙන්නේ මේ මැච් එක මේ හැදුනේ කියලා. ඉතින් ඕක තමයි උත්තරේ. මේ මැච් එක ඇවිල්ලා මේ ස්ටෝරි ලයින් එකෙන් කොටලා සීනාගේ බේබි ෆේස් එකට හැරෙන්නේ කියන්නේ බේබි ෆේස් ටර්න් එකට සීනව හරව ගන්න හදද්දී දැන් ඒකෙදි මේ වැඩේ තව ටිකක් ලස්සන කරන්න තමයි මේ මැච් එක කියලා WWE හදලා තියෙන්නේ. ඉතින් ඒ යන ගමන් මගේදී දැන් සීනගේ මේ බේබි ෆේස් එකට යන ගමන් මගේදී ලස්සන මැච් එකක් අපිට මේ ලක්ෂණ කරන්න කරපු මැච් එකක් තමයි මේ ආර්තුත්ගේ සීනගේ මැච් එක. ඉතින් මේ මැච් එක ගොඩක් කියන්නේ දැන් අර ගොඩක් ෆයිටින් නැති වුණත් මේ මැච් එක ලස්සනට තියෙන්නේ මේ ඉමෝෂනල් කියන්නේ මේ මැච් එක හැබැයි ලස්සන වැඩක් වේ. මේක මේ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එක නම් වෙන්නේ නැතුවේ බොහෝ දුරට තාම මේ ගැන කිසිම අප්ඩේට් එකක් නැහැ. බොහෝ දුරට මට හිතෙනවා ජේවුස්ගේ ලෝගන් පෝල්ගේ මේ ටයිටල් මැච් එක මේන් ඉවෙන්ට් එක වෙයි කියලා. කොහොමද දන්නේ නැහැ. ඉදිරියට වෙන දේවල් වල මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් ඔය ටික තමයි මට අද වීඩියෝ එක කතා කරන්න ඕනේ. ඉතින් සීනගේ ආර්තුත්ගේ මැච් එක ගැන මේක ඇයි හැදුනේ. ඉතින් ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් කළා තිබ්බා. ඉතින් ඒකට උත්තරේ මම දුන්නා. ඉතින් මේක ප්‍රොඩක්ෂන් වීඩියෝ ගන්න මේ ප්‍රොඩක්ෂන් වීඩියෝ එක මම වෙනම අරන් එන්නම්. ඒ කියන්නේ දැන් තව මැච් එක දුන්නාට පස්සේ මම සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ ෆුල් ප්‍රොඩක්ෂන් වීඩියෝ එකක් ඔයාලට ඉදිරියට අරන් එන්නම්. ඉතින් ඒක වීඩියෝ එකකින් මම ගෙනන්නම්. ඉතින් එතකන් දැන් මේ මැච් එක තුලදී මේ වීඩියෝ එක තුලින් මට කතා කරන්න ඕනේ ඔය ටික. ඉතින් දැන් මම හිතනවා කට්ටියට ප්‍රශ්න කළා තිබ්බ එකට උත්තරේ හම්බෙන්නද කියලා. ඉතින් කොහොමද මේ මැච් එක සීනාද වින් කරයි. කියන්නේ මේ මැච් එක කොහොමද? කියන්නේ මැච් එක බෙල් කරලා ඉතින් මේ මැච් එක යයි. මම කියන්නේ අර ෆයිට් අතින් ලොකු මැච් එකක් බලගන්න බැරි වෙයි. ඉතින් කොහොමද මේක සීනා වින් කරනවා. ඒවා හේතු මම ප්‍රෙඩික්ෂන් වීඩියෝ එකේදී කතා කරන්නම්. ඉතින් මේ මැච් එක හැදුනේ මේ මැච් එකයි පවත්වන්නේ දැන් සීනගේ ෆේවරල් ටූර් එකත් එක්ක ඇතුළත මේ මැච් එක මෙහෙම මැච් එක ඇඩ් කර යන එකට තමයි උත්තරේ දුන්නේ. ඉතින්
ඔය ටික තමයි අද වීඩියෝ කතා කරන්න ඕන උනේ මට. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් කවුරු හරි ඉන්නවා අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද අපි ඉදිරියට WWE එකේ content සිංහලෙන්ම ඔයාලට අරන් එනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.